මේ ප්‍රැක්ටිකල් එකේදී කතා කරන්නේ මල්ටිපල් පැරාමීටර්ස් ගැන. අපි කලින් බැලුවා පැරාමීටර් එකක් පාස් කරනවා. දැන් පැරාමීටර්ස් කිහිපයක් පාවිච්චි කරනවා. මෙතන නම් පාවිච්චි කරන්නේ දෙකයි. ඉතින් ඊට වඩා තමන්ගේ අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න පුළුවන්. බලමු my method කියන method එක හදලා තියෙනවා. ඒකේ string f name string on parameter එකක් ගන්න පුළුවන්. int age කියලා තියෙනවා. එතකොට integer type එකේ parameter එකක් මෙයාට බාර ගන්න පුළුවන්. එතකොට ඒ පළවෙනි එක්කෙනා string වෙන්න ඕන, දෙවෙනි එක්කෙනා integer වෙන්න ඕන. ඒ වගේම නම සමාන වෙන්න ඕන. එහෙම වුණොත් තමයි එයා වැඩ කරන්නේ. එතකොට call කරනකොට මෙතන main method එකේ ඉඳන් තමයි මේ run වෙන්න පටන් ගන්නෙ. my method පළවෙනි එක අසංක, ඊට පස්සේ integer එක 35. එහෙනම් අසංක සහ 35 කියන එක අසංක කියන වචනේ f name ටත් 35 කියන එක age එකටත් වැටිලා මේක එක්සිකියුට් වෙලා අවුට්පුට් එක එනවා f name. ඒ කියන්නේ අසංක ස්පේස් එකක් තියෙන නිසා මෙතන e ස්පේස් is තනත් is එකට පස්සේ ආපහු ස්පේස් එකක් තියලා තියෙනවා right. ඊට පස්සේ age එක. එතකොට අසංක is 35 කියලා එනවා. ඊළඟට බලන්න my method 2 ashan 25. ashan f name එකට ashan වැටෙනවා, age එකට 25 වැටෙනවා. ashan is 25 කියලා output එනවා. ඊට පස්සේ අංජන සහ 30 තියෙන්නේ. එතකොට f මේ පැරාමීටර් එක මෙතෙන්දී අංජන, එතකොට age එකට වැටෙනවා 30. එතකොට අංජන is 30 කියලා තියෙනවා. ওই විදිහට අපි data type එක පිළිවෙලට නිවැරදිව අපි යොමු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි. එතකොට මේ method එකක් වැඩ කරනකොට ඉස්සෙල්ලාම බලන්න method name එක. ඊට පස්සේ මේ මෙතන තියෙන parameters ගණන නිවැරදි වෙන්න ඕන. right? ඒ පිළිවෙලට තිබුණොත් මේ දෙක බැරි වෙලාවත් මාරු කරලා දැම්මොත් ඉස්සෙල් integer එක දාලා පස්සේ string එක දැම්මත් දැන් දාලා ඉවරලා call කරාට මේක වැඩ කරන්නේ නැහැ. මොකද මේක signature එකක් කියලා එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ method name එක සහ parameters මෙතන තියෙන parameters ටික එයා string type int type වගේ ඒ කියන්නේ මෙහෙන් පාස් කරන data types ටික මෙහෙන් බාර ගැනීම හැකියාවක් තියෙන්න ඕන.